මම රංගපාන්න එනකොටත් මම කිසි දෙයක් දැනගෙන නෙමෙයි ආවේ. මටත් බෑ කියපු කට්ටිය ඉන්නෝනේ. ආදරේදී මට කැමති නැති අය ඉන්නවා. ප්‍රතික්ෂේප වෙලා තියෙනවා අනන්තවත් වෙලා තියෙනවා. ඒවා වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ වුණාට පස්සේ ඒක ඇනලයිස් කරන එක තමයි වැදගත් වෙන්නේ. ලේසිම දෙයක් කියමු රංග ශිල්පියෙක් ඒක නළුවෙක් ප්‍රසිද්ධ නළුවෙක් කොහොමද කියමුකෝ. මටත් බෑ කියපු කට්ටිය ඉන්නෝනේ. ආදරේදී මට කැමති නැති අය ඉන්නවා. ආදරේ කරද්දී අකමැති වුණ අය ඉන්නවා. බඳින්න බෑ කියපු කට්ටිය ඉන්නවා. මම මේ නළුවෙක් ඉන්නවා. ඒගොල්ලෝ කැමති වෙන්න ඕනේ කියන එකකුත් නැහැ. ඕනම කෙනෙකුට කැමති තියෙනවනේ. කැමති අකමැති කියලා එකක් තියෙනවා. ඒකට මට මගේ නාට්‍ය බලන්න අකමැති කට්ටියකුත් ඇති. එතකොට මට බනින ප්‍රේක්ෂකයොත් ඇති. ඒක මට නවත්තන්න බෑ. හැබැයි මම ප්‍රතික්ෂේප වුණ සහ අසාර්ථක වුණ තැන් වලින් මම ආපහු නැගිටින්න කැමතියි. ඒවා වැරදිච්ච තැන් හදාගන්න කැමතියි. මොකද අපි හැම වෙලාවම වැරදෙන්නේ නොදැනුවත්කම හින්දානේ. අපි ගොඩක් වෙලාවට දැන් මම කිව්වා මම රංගපාන්න එනකොටත් මම කිසි දෙයක් දැනගෙන නෙමෙයි ආවේ. අවුරුදු 20 30 වෙනකම් මම ලංකාවේ ජනප්‍රියම නළුවෙක්. ඒ කියන්නේ මට වැඩ එනවා, සල්ලි දෙනවා. ඉතින් මම ගොඩක් යාළුවෝ විශ්වාස කරා, ගෑල් ළමයි හිටියා. ඉතින් එකක් කිව්වොත් තව රිලේෂන්ෂිප් එකකට. එහෙම කාලයක් තිබ්බා. හැබැයි මම හිතුවා මේක තමයි ජීවිතය කියන්නේ. මේ ෆාව් සුන්දර ලෝකයක් ෂා මෙන්න ලයිෆ් එක කියලා. ඊට පස්සේ ජීවිතේ යම් යම් දේවල් සිද්ධ වුණාට පස්සේ යම් වැරදි ඩිසිෂන්ස් වලට ආවට පස්සේ අසාර්ථක වුණ තැන් තියෙනවා. ඒවා වුණාට පස්සේ මන් තේරුම් ගත්තා ඒක වැරදි. එහෙම වෙන්න ඕනේ නැහැ.